hello guys, අදත් මගේ YouTube channel එකට එකතු වෙච්ච ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට මම එදා කිව්වා වීදුරු වලින් මහා ටැංකියක් අනිවාර්යෙන් හදනවා කියලා. ඒකට අතන පිටිපස්සෙන් පේන්නේ නැති. මේ ටැංකිය මම ඉතින් හැදුවා. ඉතින් ඔයාලට ඊයේ රෑ දාපු වීඩියෝ එක ඉතින් අද උදේ මම ගිහිල්ලා ඒ වීදුරු ටික අරන් ආවිල්ලා ඊට පස්සේ අද ක්ලාස් තිබ්බේ, ඒ කියන්නේ අද ටියුෂන් තිබ්බේ. ඉතින් ඒක නිසා ඉතින් ඔයාලට ඒ ටැංකිය හදාගන්න අද මට පුළුවන් වුණා. ඉතින් දැන් පැය 24ක් තියන්න ඕන. පැය 24 පැය 48 අතර. ඉතින් අපි යන් ටැංකිය ගාවට. ඉතින් guys ඉතින් ඔයාලට පේනවාද මේ ටැංකිය? ඉතින් මම ඔයාලට අර කියපු සයිස් එක මේක උස අඟල් 18 ඊට පස්සේ පාළ 20 ආයෙත් 17 පාළ දෙකක් 17ක් පාළ තියෙනවා. ඉතින් ඔයාලට කිව්ව විදිහට මම අද උදේම ගිහිල්ලා ඉතින් වීදුරු ටික අරන් ඇවිල්ලා ඊට පස්සේ ටැංකිය හැදුවා. දැන් ටැංකිය හැදුවේ 4ට විතර තමයි ටැංකිය හැදුවේ. ඉතින් මේක හදන්න අරගෙන ඉතින් ඔයාලට මට වීඩියෝක් ගන්න බැරුණා. මොකද මට මේක තනියෙන් කරගන්න බැරුණා. මොකද මේකේ අර දැන් මෙහෙම බලුවොත් මේකේ දිගත් එක්ක උස ගොඩක් වැඩි. පළලයි දිග එක්ක බලද්දි උස ගොඩක් වැඩි. ඉතින් ඒක නිසා මට තනියෙන් කරගන්න බැරුණා. මම තව අම්මගේ අක්කගේ සපෝට් එකක් ගත්තා. ඉතින් මේකට ඉතින් මට සම පොඩි ගාණක් ගියේ. ඉතින් වීදුරු ටිකට ගියේ 2500ක් විතර. ඉතින් මම ඔයාලට කලින් කිව්ව ටැංකියක් තියෙනවා කියලා. ඉතින් මම ඒ ටැංකිය විකුණලා තමයි මේක හැදුවේ. ඉතින් ඒ ටැංකිය තමයි මම මෙතනට තියලා සෙටප් කරන්න හැදුවේ. ඉතින් ඒ ටැංකිය මට කොහොම හරි විකුණන්න උනා. ඊට පස්සේ ඒ ටැංකිය විකුණුවා. ඉතින් ඒ ටැංකියට මං කලින් තිබ්බ ටැංකියක් අර මෙතනම තිබ්බ ටැංකිය ගැන කිව්වොත් එහෙම ඒක මං ආයෙත් ඒක අයින් කරලා දැම්මා. මෙතනින් අයින් කරලා දාලා ඒක අනිත් කාමරේට ගෙනිච්චා. අනිත් කාමරේට ගෙනහිල්ලා ඉතින් ඒ මොසැම්බික්ලා ටික ඒකේ ඉන්නවා. ඉතින් මේ ටැංකිය කොහොමද හැදුවා? අද ඉවරලා දැන් පැය 24 48ක් අතර කාලයක් මේ වෙන්න තියලා දැන් ආයෙත් හෙට තමයි මේකට වතුර පුරවලා බලන්න ඕන මේක මේ වෙනවද කියලා. ඉතින් කිව්වොත් එහෙම ඉතින් මට ඔයාලට අලවන වීඩියෝ එක නම් ගේන්න බැරුණා. ඒකට සමානයි. ඉතින් මම ඔයාලට අනිවාර්යෙන් මේකට මාළු දාන වීඩියෝ එකකුත් ගේනවා. ඉතින් channel එකත් එක්ක එක දිගටම රැඳිලා ඉන්න. ඉතින් මගේ channel එකට අලුතින් මේ වගේ කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න කියලා මේව කරනවා. ඊට පස්සේ ඉතින් ඔයාලට ලයිට් එක දැන් මෙතන ලයිට් එක දාලා ඒක මම ඔෆ් කරලා බලන්න. ඔන්නම තමයි පේන්නේ. ඉතින් අනිත් එකත් ඕෆ් කරන්න. එතකොට බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි ටැංකිය තියෙන්නේ. ඉතින් අර මම කියන්නේ දැන් මම කඩින් ටැංකියක් ගන්න තමයි හිතේ. ඉතින් ඒ වුණාට මම හදලා ආයෙත් ඒක බලනකොට මට පොඩි වෙනම මේකක් ලුක් එකක් තියෙනවා. ඉතින් අර ලොකු මේ පැනලක් නැති වෙන්න හැදුවා. කඩවල හැදුවොත් ඒ ක්වොලිටියටම ගන්න වෙන්නේ නැති නිසා මම කඩේකින් නෙවෙයි හදාගත්තේ. මම හැදුවා. ඉතින් අපිට ඕන ඉතින් මේ වගේ වීදුරු තුනක් තමයි. කියන්නේ පහළ වීදුරුවයි. ඒ කියන්නේ ඔක්කොම කැලි පහක් ඕන නම්. ඉතින් මම ආධාරකයක් වගේ ඒකට මෙන්න මේ කැල්ල දැම්මා. මොකද ටැංකිය හැම ටැංකියම වගේ එක තියෙනවා. අර ටැංකිය මෙහෙම මෙතඩ් දෙකෙන් හයි වෙන්න. ඉතින් මම මේ පොඩි කැල්ල දෙයක් දැම්මා. නැත්තම් මගේ ලොක ගොඩක් ඒවට මෙන්න මෙතනින් අත කැපිලා තිබ්බා. ඉතින් ඒක නිසා මම පොඩි කැල්ලක් තමයි දැම්මේ. ඉතින් මම ඔයාලට මේකේ අප්ඩේට් එකක් ගෙන්නවා අනිවාර්යයෙන්. ඉතින් මේකට දැන් ඔයාලට මේක සෙට් අප් කරන වීඩියෝ එකයි. ඒ කියන්නේ මේක දැන් පාල්කල් සතියක් තියෙන්න ඕන. දැන් මේකට වතුර දාලා පල් වෙන්න. ඊපස්සේ මේක සතියක් තියෙන වීඩියෝ එකයි. මේකට ආයෙත් මාළු ඒ කියන්නේ ආයෙත් මේ වතුර ටික අස් කරලා ආයෙත් වතුර දාන වීඩියෝ එකයි. ඊපස්සේ කඩේ ඉන්න මාළු ගේන එකයි. ඉතින් ඔයාලට මේ වීඩියෝස් මේ තුනම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඒ තුනම ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් දාන්න. ඉතින් මේ දැනට තමයි මේ පොට රෙදි කැල්ලක් තියලා ඒ උඩින් තියලා තියෙන්නේ. ඉතින් කොහොමද දැන් ඔයාලට පෙන්වුවොත් එහෙම දැන් මම මේකට කළු පාට මේන් එකක් ගෙනත් තියෙන්නේ. අනිවාර්යෙන් ඒ කලර්. ඉතින් ඔයාලට පෙන්වුවොත් නම් මෙහෙම තමයි තියෙන්නේ. මම මෙන්න මේක ගැන තමයි කිව්වේ. ඔයාලට ඉතින් මේක මම මෙහෙම එතන යටටයි එහා පැත්තට යාලවනවා. ඔයාලට ඉතින් යාලුවාට පස්සෙත් මම වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් යාලවන වීඩියෝ ගණන් ගේන්න බැරි වෙයි. ඉතින් මේ දවස් ටිකේම ක්ලාස් තිබ්බා ටියුෂන්. මෙහෙම තමයි ඉතින් ටැංකිය තියෙන්නේ. මම එහා පැත්තේ කාමරේටත් ගිහිල්ලා පෙන්නන්නම්. කියන්නේ ඔයාලට ආයෙත් පෙන්නුවොත් එහෙම
අපේ අර අක්කට ඕනේ කියලා තව පොඩි ටැංකියක් මං ගාව වීදුරු ටිකක් තියෙනවා. ඒ ටැංකිය හැදුවා. ඉතින් මේ ටැංකියක් තියෙනවා. මේක දැන්ට මෙහෙම තියලා තියෙනවා. ඉතින් ඔයාලට මේක මෙහෙම තියෙන්නේ. ඔයාලට ඉතින් මේක ගැන කිව්වොත් මේක මම වෙනම විදිහකට හදුවේ. මේක උඩින් අහගන්න පුළුවන්. එහෙම කරලා දැන් අර පනින පොඩි මාල් ටිකක් කියන්නේ අර සැම්පික් පැටව ටික දාන්න තමයි. හැමස්සෙම මේකෙන් එළියට පායනවා. මෙන්න මෙහෙම මේව කරගන්න දාගන්න. ඉතින් කෝකටත් හොඳ නිසා දැන් ඉතින් මේ හිල් 3ක් විතර විදලා හිල් 2ක් විතර විදලා ඒක හදන්න ඕනේ. ඉතින් මේකට තමයි අර ෆිල්ටර් එක මේකට දාලා මේක හරියට ලුක් එක ගන්න යන හදන්න ඕනේ. මේක ඉතින් අනිත් ටැංකිය වලට වඩා මේ පිපස්ස වීදුරු නිසා මේක ලස්සන. ඉතින් ඒක ඉතින් වටිනවා. මං ගාව මේ තිබ්බ වීදුරු ටිකින් තමයි මං හැදුවේ ගම් ටිකක් ගාලා. ඉතින් ඔයාලට මම පාවිච්චි කරා මේක ගැන කිව්වොත් එහෙම සිලිකන් එක ගැන කිව්වොත් එහෙම මෙන්න මේක තමයි පාවිච්චි කරේ. ඉතින් මේක 315 බියුරොක් ෆික්ස් කියලා මේ එකක් සිලිකන් එක. ඉතින් මට අර ලොකු එකක් ගන්න අවස්ථාවක් වුණේ මේ ටැංකිය හදන්න. මොකද ආයෙත් ඒක ගන්න එකකුත් අරගෙන මේක කරා. ඉතින් මේක මගේ ගෙදරම තිබ්බා. ඉතින් මම මේක විතරයි පාවිච්චි කරේ. ඉතින් මේ ටැංකියක්ම හදාගන්න ඉතින් සාමාන්‍යයෙන් මේ එකමාරක් විතර යනවා. ඉතින් මේකත් තිබ්බ තව ගෙදර එක පොඩ්ඩකුත් තිබ්බා. මම ඒ දෙකම දාලා ඉතින් ටැංකිය හදාගත්තා. ඉතින් වෙනොත් එහෙම මෙන්න මෙහෙමයි තියෙන පොඩි. ඔයාලට මම ලයිට් එක ඔෆ් කරලා පෙන්නනවා. මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඉතින් පොඩි පැල්ලම් තියෙනවා. අමතර පැල්ලම් නැහැ. ඉතින් මම ඔයාලට අනිත් කාමරේටත් ගිහලා අර මොසැම්බික් සෙට් එක දාපු ටැංකිය පෙන්නන්නම්. වෙන මේ ටැංකියට මෙහෙමයි තියෙන්නේ. දැන්ට මේ මාසෙ ඉතින් දවස් 30කට විතර මේ ටැංකියට දාලා තියන්නේ. ඊට පස්සේ අර පොඩි ටැංකියක් තිබ්බේ ඒක මම දානවා. මෙයාලන් දැන් මෙහෙම තමයි ඉන්නේ. පොඩි සෙට් එකක් නිසා අවුලක් නැහැ. ඉතින් ලොකු මොසැම්බික් කම නිසා ෆිල්ටරේෂන් සිස්ටම් එකක් එහෙම ඕන නැහැ කියලා මම හිතුවා. දැන් දවස් 30 විතර දාන්නේ. ඒ නිසා අවුලක් නැහැ. මේ ටැංකිය ගැන කිව්වොත් එහෙනම් ඉතින් ඒ ටැංකිය මම මෙතනට ගෙනාවා. මේ ටැංකියට අලුතින් සෙටප් එකක්. කියන්නේ මගේ කාමරේට ආයෙත් අරගෙන ඉඩ හදලා ආයෙත් දානවා. ඉතින් මේ අපේ අර බඩු තියෙන කාමරේ තමයි මේ ටික දැන් ඉන්නේ. ඉතින් ඔයාලට මම අලුත් වීඩියෝ එකක් ගේන්නම්. මම අපි ආයෙත් කාමරේට. ඉතින් මේ කාමරේට ආවේ. ඉතින් ඔයාලා ඉතින් දිගටම රැඳින්න මගේ channel එකත් එක්ක මම ඔයාලට අනිවාර්යෙන් මේකේ අප්ඩේට් වීඩියෝ එකක් ගේනවා. ඉතින් මේකට මම දැන් මේ සතිය සෙටප් වෙන්නත් ඕනේ. ඒ පස්සේ අනිවාර්යෙන් ගේනවා මම දාන වීඩියෝ එකක්. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න, like කරන්න. subscribe කරලා පහලින් තියෙන bell icon click කරන්න. ඉතින් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ඉතින් ආයෙත් මම ඔයාලට වීඩියෝ එකක් මේ ගේන්නම්. ඉතින් thank you.